හලෝ ළමයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඔයත් අවුරුදු සමරන කෙනෙක් නම් මේ වෙලාවේ ලහිලහි අවුරුද්දට සූදානම් වෙනවා ඇති. මොකද අලුත් අවුරුද්දත් ළඟ එනවනේ. වැඩ ගොඩක් අස්සේ ඔයා අපිව බලනවට මුලින්ම ඔයාට ස්තුතියි කියනවා. ඉතින් ඔයාලගේ ගෙදරත් තියෙනවද කොච්චර පිළිවෙලකට තියාගන්න උවමනා වුණත් තියාගන්නම අමාරු මේ වගේ ඇඳුම් අල්මාරියක්? අපේ ගෙදර නම් තියෙනවා. ඒකට වැඩිපුරම වග කියන්න ඕනේ ඉතින් හස්බන්ඩ් තමයි. ගොඩක් දවස් ඉඳලා මම මේක අස් කරන්න හිතන් හිටියත් ඒකට ඉඩක් හම්බුනේ දැන් තමයි. උණුම උණු කොප්පි එකකුත් බොන ගමන් ඉතින් මම මගේ වැඩේ කරගෙන යනවා. ඉතින් මම මේ යන්නේ ටාපු පාසල් එකක් අරගන්න. ඉතින් මේ දවස්වල ටෙමු ඉතින් ලංකාවෙත් හරිම ප්‍රසිද්ධයිනේ. ඉතින් අපිත් ගොඩාක් බඩු ගන්න ටෙමු එකෙන් තමයි. ඉතින් මේ අදත් යන්නේ ඒ වගේ ඕඩර් එකක් අරගන්න. සාමාන්‍යයෙන් මම දන්න විදිහට නම් ලංකාවේ මේ පාර්සල් එක ගෙදරටම එනවා. හැබැයි මෙහෙ නම් එහෙම නෑ. හරියටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ පාර්සල් එකක් එන්නේ කොමුකක් හරි ෂොප් එකකට එහෙම නැත්නම් මේල් බොක්ස් එකකට. ඉතින් එතනට ආවට පස්සේ ඉතින් අපිට මෙසේජ් එකක් එනවා. එතකොට අපි ගිහිල්ලා ඉතින් ඒක අරගන්නවා. මේ මම ඔයාලට මේල් බොක්ස් එකකුත් පෙන්නන්න. අද අපේ පාර්සල් එක ඇවිල්ලා තින්නේ ෂොප් එකකට. ඉතින් මම දැන් මේ යන්නේ ඒ ෂොප් එකට මේ ඒක අරගන්න. ඉතින් යමු මාත් එක්ක. මේ ෂොප් එකට තමයි මගේ ඕඩර් එක ඇවිත් තියෙන්නේ. ඉතින් මගේ ඕඩර් එක ගත්තා. මේ තියෙන මගේ පාර්සලේ. ඉතින් අනිත් අපේ තියෙන ඔන්ලයින් මාකට් ප්ලේස් ඒ වලට සාපේක්ෂව ඉතින් ටෙමු එකෙන් බඩුවක් අරගෙන ඉතින් ඒක අපිට හරියන්නේ නැහැ වගේ නම් ඉතින් ඒක රිටර්න් කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් අනිත් ඒවට සාපේක්ෂව ටෙමු එක මේ හොඳයි කියලා මට හිතෙනවා. මේ මොකද ඉතින් අර අපිට හරියන්නේ නැත්නම් හරි අපි ඒකට කැමති නැත්නම් හරි ඉතින් අපිට ඒක රිටර්න් කරන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඒ වාසිය ඉතින් ටෙමු එකේ තියෙනවා. අපි ගෙදරට ගිහිල්ලා බලමු මොනවද මම ඕඩර් කරලා තියෙන්නේ කියලා. තියෙන්නේ මම අර කියපු මේල් බොක්ස්. මෙතන කුරියර් සමාගම් කීපයකම ඒවා තියෙනවා. අපේ පාර්සල් එක මේකේ තියෙන ලොකර් එකකට දාලා අපිට මැසේජ් එකකින් දන්නවනවා අපේ පාර්සල් එක තියෙන්නේ මොන ලොකර් එකේද කියලා. අපි බඩු රිටර්න් කරනකොටත් මේ මේල් බොක්ස් එකේ තියෙන ලොකර් එකට තමයි අපිට දාන්න තියෙන්නේ. ගියුණු සතියේට අපේ ඕඩර්ස් දෙකක්ම ආවා. සාමාන්‍යයෙන් අපි මාසෙකට කෝඩ් එකක්වත් අඩුම තරමේ ටෙමු එක හරහා දානවා. ඇත්තටම මේක එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි. අපි ලන්නේම නැතුව අපේ සල්ලි නාස්ති වීමක් තමයි වෙන්නේ. ඉතින් මගේ ඕඩර් එකේ නම් තියෙන සපත්තු දෙකක්. එකක් නම් හොඳයි, අනිත් එක නම් ටිකක් ක්වොලිටි මදි. හස්බන්ඩ්ගේ කිව්වේ සපත්තු දෙකකුයි ඇඳුමකුයි තමයි තියෙන්නේ. එයාගේ සපත්තු දෙක නම් හොඳයිලු. ඒ ඇඳුම නම් එයාට හරි ගියේ නැහැ. ඒක ඉතින් රිටර්න් කරන්න තමයි දැන් වෙන්නේ.
මම සාමාන්‍යයෙන් දවස් 2-3කට හරියන්න එකපාර මීල් ප්‍රෙප් කරලා තියාගන්නවා. මම හිතනවා මීල් ප්‍රෙප් කරලා තියාගන්න එක හරිම පහසු ක්‍රමයක් කියලා. අපිට ඒකට යන වෙලාව තවත් ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න පුළුවන්නේ. මම නම් දවල් කෑම විතරයි ප්‍රෙප් කරලා තියාගන්නේ. ඉතින් අද මගේ ප්ලෑන් එක තමයි බීට්රූටුයි, ඉස්සොයි, පරිප්පුයි. ඒ වගේම මම කලින් දවසේ හදපු මාළු ඇඹුල් තෙල් ටිකකුත් තියෙනවා. ගොඩක් වෙලාවට මම සතියට දෙපාරක් වගේ තමයි උයන්නේ. ඉතින් ඉව්වට පස්සේ මට තියෙන ලොකුම රාජකාරිය තමයි මගේ පුංචි කිචන් එක ලස්සනට පිළිවෙලට අස් කරගන්න එක. හස්බන්ඩ් වැඩට ගිහින් ආවට පස්සේ දවසේ පිච්ච දේවල් කතා කරන ගමන් කෑම කන්න තමයි අපි දෙන්න පුරුදු වෙලා ඉන්නේ. හිතනවා අපේ ජීවිත කොච්චර කාර්යබහුල වුණත් මේ වගේ මොහොතක් අපි හැමෝටම තියෙන්න ඕනේ කියලා. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක හමු වෙමු. ඉතින් එන්නම්.